අයිබෝවන් සුබ දවසක් සියලු දෙනාට. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද ඇක්සලරේටර් එකයි බ්‍රේක් එකයි අපි කන්ට්‍රෝල් කරන්නේ. විශේෂයෙන්ම ඇක්සලරේටර් එක ඕන වෙලාවට ඇක්සලරේටර් පා ගන්නයි, බ්‍රේක් ඕන වෙලාවට බ්‍රේක් පා ගන්නයි. අනිත් එක ඇක්සලරේටර් එකයි බ්‍රේක් එකයි මොන විදිහටද අපි කකුලෙන් පාගන්නේ? මේකට කකුල් දෙකම පාවිච්චි කරනවද? එක කකුලක්ද පාවිච්චි කරන්නේ? මම මේ කතා කරන්නේ ඔටෝ වාහන ගැන. මැනුවල් වාහන වුණත් ඇක්සලරේටර් එකයි බ්‍රේක් එකටයි අපි යූස් කරන්නේ හැමතිස්සෙම එක කකුලයි. මොකද අපි දකුණු කකුල ගොඩක් වෙලාවට දකුණු කකුලෙන් ඇක්සලරේටර් හැමතිස්සෙම පාගන්නේ ඇක්සලරේටර් එකයි බ්‍රේක් එකට. දැන් ඇයි අපි දකුණු කකුල විතරක් ඇක්සලරේටර් එකයි බ්‍රේක් එකටයි දෙකටම පාවිච්චි කරන්නේ? අපි ඇක්සලරේටර් එක පාගලා අපි බ්‍රේක් කරන්න යන්න ඕනොත් ඇක්සලරේටර් එකෙන් කකුල උඩට අරගෙන තමයි බ්‍රේක් එකට එන්නේ. එතකොට කාරණා දෙකක් වෙනවා. එකක් ඇක්සලරේටර් එකේ කකුල උඩට ගන්න නිසා ඇක්සලරේටර් එක ප්‍රමාණය අඩු වෙනවා. ඒ කියන්නේ අපි වාහනේ වේගය අඩු වෙනවා. මොකද එන්ජින් එකෙන් රෝද වලට දෙන බලය නැතිව යනවානේ මේ ඇක්සලරේටර් එකෙන් කකුල උඩට ගත්තම. එතකොට අපි බ්‍රේක් පාගනකොට බ්‍රේක් එකෙන් බ්‍රේක් ඇප්ලයි වෙන නිසා ආපහු වාහනේ වේගය අඩු වෙනවා. දැන් ඇයි අපිට දෙකම ඔය කාරණා දෙකටම කකුල් දෙක යූස් කරලා කකුල් දෙකෙන් කරන්න බැරි? ඒක අවදානම්. ඒ නිසා තමයි අපි ස්ටෑන්ඩඩ් එකක් විදිහට දකුණු කකුලෙන් බ්‍රේක් එකයි ඇක්සලරේටර් දෙකම පාගන්නේ. හැමතිස්සෙම අපි දෙකෙන් එකක් විතරයි හැමතිස්සෙම පාගන්න පුළුවන්. තනි කකුලෙන් කකුල මේ විදිහට තියලා ඇක්සලරේටර් එකයි බ්‍රේක් එකයි දෙකම පාගන්න යන්නේ නැහැ. මේ විදිහට තියලා ඇක්සලරේටර් එක පාගලා එකෙන් කකුල උඩට අරගෙන තමයි බ්‍රේක් එකට කකුල යන්නේ. එතකොට බ්‍රේක් පාගන්නේ. දැන් මම මේ වීඩියෝ විශේෂයෙන් කරන්න හිතුවේ මේ මෑතක ඇක්සිඩන්ට් එකක් වෙලා තිබුණා. ගෑනු එක්කෙනෙක් ඩ්‍රයිව් කරනකොට වයසක අම්මලා කීප දෙනෙක් ඇක්සිඩන්ට් වෙලා තිබුණා සිල්ගනිපු කට්ටිය. එතෙන්දී මූලික පරීක්ෂණවලදී පොලිසියට නිගමනයට ඇවිල්ලා තියෙන්නේ බ්‍රේක් එක වෙනකොට වැරදිලා ඇක්සලරේටර් එක පාගලා කියලා. කොච්චර අවදානන්ද හිතන්නකෝ. ඒ කියන්නේ මේ වාහනේ නතර වෙලා තියෙන්නේ ගිහිල්ලා වැදිලා ආපහු තාප් එක වැදිලා තමයි නතර වෙලා තියෙන්නේ. එතකම්ම එයා බ්‍රේක් එක කියලා හිතාගෙන ඇක්සලරේටර් එක පාගනගෙන තියෙන්නේ. මේක ඩ්‍රයිවිං වල බේසික්ම දෙයක්. බ්‍රේක් එක ඇක්සලරේටර් එක පාගන්න උගන්නන එක. ඒ නිවුස් එකේ තියච්ච විදිහට එයා ටෙම්පරරි ඩ්‍රයිවිං ලයිසන්ස් එකක් තියෙන කෙනෙක්. හිතන්නකෝ. ඉතින් හිතන්නකෝ ඒක තියාගෙන ඩ්‍රයිව් කරනකොට මේ වගේ දෙයක් වෙනවා කියන්නේ ඉතාමත්ම අවදානම්. ඉතින් හොඳම දේ අපිට කම්ෆර්ටබල් නැත්නම් කීයටවත් ප්‍රධාන ජනාකීර්ණ මාර්ගයක යන්න එපා. ගොඩක් අතුරු මාර්ග ඇති වාහන වැඩි යන්නේ නැති. මුලින්ම මම හැමතිස්සෙම කියන්නේ පිට්ටනියකට යන්න. පිට්ටනියක ගිහින් පුරුදු වෙන්න මේ ඇක්සලරේටර් එක බ්‍රේක් එක කන්ට්‍රෝල් කරන හැටි. පිට්ටනියක බාධක නැති වෙන්න පුළුවන්. අපි ඒකට මොකක් හරි අඩුම ගානේ කෝන් එකක් කරමු. මොකක් හරි ගානලා කෝන් එක ඒ කියන්නේ කෝන් එක ඉස්සරහා හම්බුනහම කෝන් එක අවොයිඩ් කරන්න කොහොමද ස්ටියරින් වීල් එක කරකවන්නේ? කෝන් එක ළඟටම ගිහින් කෝන් එකේ වදින්න ඔන්න මෙන්න තියලා කොහොමද අපි බ්‍රේක් කරන්නේ? හරිද? කෝන් එක කිට්ටුවට යනකොට අපි වාහනේ වේගය අඩු කරන්නේ ඇක්සලරේටර් එකෙන් කකුල උඩට ගන්නෙ. ඉතින් ඒ වගේ දේවල් මුලින්ම අපිට පුරුදු නැත්තම් පිටණියක ගිහින් ඉගෙන ගන්න පුළුවන්. ඊට පස්සේ අපි පාරට එමු. පාරකත් මුලින්ම අතුරු මාර්ගයක ජනාකීර්ණ නැති මාර්ගයක ඩ්‍රයිව් කරලා පුරුදු වෙලා ඊට පස්සේ ප්‍රධාන මාර්ගයකට ගියා නම් ওই ගොඩක් ප්‍රශ්න විසඳෙනවා. ඉතින් ඕක කට්ටිය කම්මැලි එකපාරටම කරන්න. ඉතින් කම්මැලි කම නිසා මුලින්ම පාරේ ඩ්‍රයිව් කරනවා. ඉතින් මේ වගේ දේවල් වලින් ලොකු අනතුරු වෙන්න පුළුවන්. දැන් හැමතිස්සෙම මේ බ්‍රේක් එකයි ඇක්සලරේටර් එකයි මෙන්න මේ විදිහට තමයි කකුල ස්විච් වෙන්න ඕනේ. මම ඔයාලට කලිනුත් වගේ වීඩියෝ වල කියලා තියෙනවා. බ්‍රේක් එක පාගන්න මේ විදිහට. හරිද? ඇක්සලරේටර් එක පාගනකොට මේ විදිහට මේ. දැන් කකුල අපි කොයි වෙලාවකත් මෙහෙම තියාගෙන පාගන්නේ නැහැ දෙකම. ඒක හොඳ නෑ. වාහනේ එන්ජින් එකටත් හොඳ නෑ. මොකද වාහනේ බ්‍රේක් පද්ධතිය විශේෂයෙන් දැන් මෙහෙම පාගනවා කියන්නේ වාහනේ හරිද? බ්‍රේක් වාහනේ ඇක්සලරේට් වෙන ගමන් වාහනේ බ්‍රේක් පෑගෙනවා. ඒකෝර වාහනේ බ්‍රේක් පද්ධතිය අධික ලෙස යූස් වෙනවා. මොකද ඇක්සලරේටර් එක කියන්නේ වාහනේ වේගය වැඩි වෙන ගමන්ම බ්‍රේක් එකත් ඇප්ලයි වෙනවා. එහෙම නෙමෙයි ඉන්න ඕනේ. මේ ඇක්සලරේටර් එක මෙහෙම පාගලා ඇක්සලරේටර් එක පාගගෙන යන ඇක්සලරේටර් එක මෙහෙම පාගගෙන යනවා. බ්‍රේක් කරන්න ඕන මේකෙන් කකුල උඩට අරගෙන මේ විදිහට බ්‍රේක් කරනවා. හරිද? සමහර වෙලාවට අපිට ඇක්සලරේටර් එක
උඩට මෙහෙම අරගෙන විතරක් ඇති. සමහරට බ්‍රේක් පා ගන්න ඕනේ නැහැ. ඇක්සලරේටර් එක මෙහෙම උඩට ගත්තත් ඇති. දැන් මෙහෙම ඇක්සලරේටර් එක මෙහෙම උඩට අර ගන්නවා සමහරට ස්ලෝ කරන්න. ඔයාලා බලන්න මම දැන් ඩ්‍රයිව් කරලා පෙන්නන්නම්. අපි මේ හැමතිස්සෙම ඇක්සලරේටර් පා ගන්න නැහැ. බ්‍රේක් එක පා ගන්න නැහැ. මෙහෙම ඇක්සලරේටර් එක පොඩක් උඩට අරගෙන අවශ්‍ය නම් විතරයි බ්‍රේක් එකට කකුල යන්නේ. අපිට වාහනේ වේගය අඩු කරන්න පුළුවන් මේ ඇක්සලරේටර් එක අඩු කරත් ඇති. අපි ඩ්‍රයිව් කරනකොට අවස්ථාවේ හැටියට අපිට වේගය අඩු කරන්න වුණාම අපි එක්ක ඇක්සලරේටර් එක උඩට ගන්න ඕන. එක්ක ඇක්සලරේටර් එක උඩට අරගෙන ඊට පස්සේ බ්‍රේක් එකට යන්න උනත් පුළුවන්. ඒ නිසා මෙන්න මේ විදිහට ස්විච් වෙන්න ඕන. දැන් මතක තියාගන්න ඔයාලා තව දෙයක් ඇක්සලරේටර් එකේ ඉඳලා බ්‍රේක් එකට අඩේනකොට මෙහෙම උස්සලම ගන්න ඕන. මොකද ඔයාලට පේනවා මේ ඇක්සලරේටර් එකට වඩා බ්‍රේක් එක උඩින් තියෙන්නේ. දැන් මෙහෙම කකුල ගන්නකොට මෙන්න මේ විදිහට කකුල වදින්න පුළුවන්. පේරුණාද මේ විදිහට කකුල වදිනකොට අපිට එකපාරටම හදිසි බ්‍රේක් එකට යනකොට බ්‍රේක් කරගන්න බැරුව යනවා. ඒ නිසා කකුල මේ විදිහට උඩට අරගෙන මෙහෙම බ්‍රේක් කරන්න. අනිත් එක තව දෙයක් ඔයාලා ප්‍රධාන මාර්ගයක යනකොට විශේෂයෙන් ට්‍රැෆික් ලයිට් වගේ එක්ක පෙඩෙස්ට්‍රියල් ක්‍රොසින් එකක වගේ ඉන්නකොට මතක ඇතුව බ්‍රේක් එක මෙහෙම තදට මේ විදිහට පාක් කරගෙන ඉන්න. මේ විදිහට ලාවට පාක් කරගෙන හිටියොත් මොකද ඔටෝ වාහනයක් ඩී ගියර් එකේ තිබුණම ඉස්සරහට මූව් වෙන්න පුළුවන්. පොඩ්ඩක් බ්‍රේක් එක රිලීස් වුණාම මූව් වෙන්න පුළුවන්. අපි පොඩි හරි අවධානමක් තියන්න හොඳ නෑ ඇක්සිඩන්ට් එකක් වෙන්නේ. ඒ නිසා බ්‍රේක් එක මේ විදිහට තදටම පාක් කරගෙන ඉන්න අපි කම්ප්ලීට් ස්ටොප් එකක අපි වාහනේ තියාගන්නවා නම් ඩී ගියර් එකේ තියාගෙන ඉන්න වෙලාවක. හරිද? ඒකත් මතක තියාගන්න. හරි අපි දැන් ඩ්‍රයිව් එකකට යන් කොහොමද මම අවස්ථාවේ හැටියට මේ ඇක්සලරේටර් එකෙන් කකුල අයින් කරලා බ්‍රේක් එකට කකුල එන විදිහ අපි පොඩ්ඩක් බලමු කොහොමද කරන්න කියන එක. අපි යමු දැන් ඩ්‍රයිව් එකකට. හරි දැන් මම ප්‍රධාන පාරේ යනවා. ඔයාලා බලන්න මම දැන් ඩ්‍රයිව් කරනකොට කොහොමද මගේ කකුල බ්‍රේක් එකේ තියෙන්නේ ඇක්සලරේටර් එකේ තියෙන්නේ ඇක්සලරේටර් එකේ ඉඳලා බ්‍රේක් එකට යන්නේ කොහොමද? ඊට පස්සේ ස්ටීරින්ග් වීල් එකත් පොඩ්ඩක් බලන්න කොහොමද ස්ටීරින්ග් වීල් එක මම කන්ට්‍රෝල් කරන්න කියන එකත්. ඒකත් ගොඩක් කලාවට ඔයාලට වැදගත් වෙයි. හරි දැන් බලන්න දැන් මේ ඉස්සරහා යන වාහනේ ටික හිමිහිට යන්නේ. මට ඒ නිසා ඇක්සලරේටර් එක ගොඩක් පා ගන්න බෑ. ඒ නිසා සාමාන්‍ය ප්‍රමාණයකට පෑගුවේ. හරිද? දැන් අපිට මේ අවස්ථාවේදී තේරෙන්න ඕන අපි කොච්චර. දැන් මට ඕන යන්න ෆ්‍රී ඉඩ තියෙනවා. මම ඒ නිසා ඇක්සලරේටර් එක වේගෙන් පාගනවා. හරිද? ඇක්සලරේටර් එක පාගනවා. ඔන්න දැන් ඉස්සරහා පේනවද අර ඈත බස් ලොකු බස් එකක් තියෙන එක පාකින් එකකට යනවා. ඒ නිසා එයා පොඩ්ඩක් ස්ලෝ කරන නිසා මට ඉස්සරහා තියච්ච වාහනේ අර ටැක්සිය ස්ලෝ කරා. ඒ නිසා මමත් පොඩ්ඩක් බ්‍රේක් එකකට අඩිය ගියා. ස්ලෝ කරන්න. දැන් මෙතන කලර් ලයිට් එකක් තියෙනවා. ඒ කියන්නේ පදික මාරුවක් තියෙන. ඒකට දැන් ඔන්න බලන්න බම්පර් එකක් හදලා තියෙනවා. මම ඒ නිසා පොඩ්ඩක් බ්‍රේක් කරන්න ඕනේ. නැත්නම් මම යන්නේ මේ බම්පර් එක උඩින් යනකොට ගැස්සෙනවනේ. ඒ නිසා අපි කල්තියායේ කඳුරගෙන බ්‍රේක් එක කකුල ඇක්සලරේටර් එකෙන් කකුල උඩට අරගෙන බ්‍රේක් එකට යන්න රෙඩි වෙන්න ඕන. දැන් මට ඉස්සරහා ඉඳ තියෙන හොඳට මේ පාරේ 80ට වේගෙන් යන්න පුළුවන්. ඔන්න ඒ නිසා වේගය වැඩි කරා. පේනවද ඔයාලා මම ඇක්සලරේටර් එක වැඩි ප්‍රභාගනවා. එතකොට වාහනේ වේගය වැඩි කරනවා. මම දැන් 63ක වගේ වේගකින් යන්නේ. දැන් මං ඉස්සරහින් දකුණට හරවන්න යනවා. ඒ නිසා මට මේ ලේන් එක මාරු කරන්න ඕන අර පැත්තේ ලේන් එකකට. ඔන්න මම දැන් සිග්නල් ලයිට් දානවා. සිග්නල් ලයිට් දාලා මම ලේන් එක මාරු කරන්න යන්නේ. හරිද? ඔන්න මම දැන් ලේන් එක මාරු කරනවා. දැක්කද? ඔන්න මම ලේන් එක මාරු කරනකොට මම බ්‍රේක් එකට ගියා. මොකද මේ ඉස්සරහා වාහනයකුත් තිබුණා. දැක්කද? දැන් මං ආපහු මෙතනින් ඇතුළට යන්න ඕන. දැන් මං ආපහු මෙතනින් ඇතුළට යනවා. ඔන්න මම දැන් ආපහු බ්‍රේක් කරන්න ඕන. අපි දැක්කද? මගේ වාහනේ බ්‍රේක් වේගය අඩු කරන්න ඕන. දැන් මට ඉස්සරහා මේ යන වාහනේ වේගය අනුව මට තීරණය කරන්න ඕන මම මගේ වාහනේ මොකද්ද මං කරන්න ඕන? වේගය අඩු කරන්න ඕනද? වැඩි කරන්න ඕනද? වේගය අඩු කරන්න ඕන නම් මම බ්‍රේක් එකට යන්න ඕන. වේගය වැඩි කරන්න ඕන නම් බ්‍රේක් එකකින් කකුල අයින් කරලා ඇක්සලරේටර් එක වැඩිපුර පා ගන්න ඕන. දැන් මෙතන මේ බම්පර් එකක් තියෙනවා. දැක්කද? ඔන්න මම දැක්කද? බම්පර් එකේදී අර ඉදිරි වේගය අඩු කරලා කරේ කොහොමද බ්‍රේක් එකට ගියේ. දැන් මට ඔන්න යන්න ඉඩ තියෙනවා. ඉස්සරහා ෆ්‍රී. ඔන්න දැන් මම ආපහු වේගය පොඩ්ඩක් වැඩි කරලා යනවා දැන්. මේ විදිහට.
දැන් මේ වගේ යනකොට තව දෙයක් පරිස්සම් වෙන්න ඕනේ. දැන් ඔන්න බලන්න දැන් මෙතන ඉස්සරහා වාහනයක් පාකින් ස්ලොට් එකෙන් එළියට ගන්නවා. දැක්කද? අන්එක්ස්පෙක්ටඩ් දෙයක් නෙුනේ. දැන් ඒ වෙලාවේ මම ටක් ගාලා ඇක්සලරේටර් එකෙන් කකුල අයින් කරගෙන බ්‍රේක් එකට ගිහිල්ලා මම නතර කර ගන්නකොට මම ඩබල් සිග්නල් උත් දැම්මා. මොකද මගෙන් පිටිපස්සේ ළඟම වාහනයක් ආව නම් එයාට මේ වාහනේ රිවර්ස් කරනවා එයාට නොපෙනෙන්න පුළුවන්. අපි පොඩ්ඩක් ඉන්ඩිකේට් කරන්න ඕනේ එයාට මෙන්න එහෙම මේකක් තියෙන නිසා මම වාහනේ නතර කරන්න යනවා කියන එක. තේරුණාද? ඉතින් ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. හරි දැන් බලන්න මේ වාහනේ ස්ලෝ යන්නේ. මට දැන් එයා යන ස්පීඩ් එකකට හිමීට යන්න වෙලා තියෙන්නේ. මම අනිත් එක බලන්න මම වාහන දෙක අතර මේන්ටේන් කරන ગેප් එක. මට මීට වඩා කිට්ටුවට යන්න පුළුවන්. ඒ වුණාට මේ අවස්ථාවේ මට එහෙම උමනාවක් නැහැ. මොන මම ලේන් චේන්ජ් එකකට යනවා. මොකද මේ වාහනේ හිමීට යන්නේ. මම ඒ නිසා ගිහිල්ලා මේකට යනවා. දැක්කද? මට ෆුල් බ්‍රේක් එකකට යන්න උනා. මොකද මෙයා අතුරු පාරේ දැන් ප්‍රධාන පාරට ආවා. දැක්කද? පේනවද කොහොමද ඇක්සලරේටර් එක බ්‍රේක් එක අතර කකුල මාරු වෙන හැටි? දැන් බලන්න ඉස්සරහා වාහනේ හිමීට යන්නේ. මම ඒ නිසා ඔන්න ඇක්සලරේටර් එකෙන් කකුල අයින් කරා. මට වාහනේ වේගය අඩු කර ගන්න ඕන. තවත් මදි. දැක්කද? අන්න මම දැන් බ්‍රේක් එකට ගියා ඊට පස්සේ. දැක්කද? දැන් අර වාහනේ ඇරෙට ගිය නිසා මට දැන් ටිකක් වේගය වැඩි කරන්න පුළුවන්. ඒත් බෑ ගොඩක් වැඩි කරන්න. මොකද මේ ඉස්සරහා වාහනේ යන්නේ හිමීට. පේනවද? මම ඒ නිසා ඔන්න බලන්න මම පොඩි ස්පීඩ් එක තියාගෙන යන්නේ. දැක්කද? එයා හිමීට යන්නේ. මට දැන් වෙන ඔප්ෂන් එකක් නැහැ. එයාගේ ඊට පස්සේ යන්න වෙන. මොකද මම ඉස්සරහින් මමත් දකුණට හරවනවා. මම අර ලේන් එකේ ගිහිල්ලා හරියන්නේ නැහැ. දකුණට හරවන නිසා මම මේකෙම තියාගෙන යන්න ඕනේ. ඒ නිසා තමයි මට මේ එකම යන්න වෙලා තියෙන්නේ. හොඳ මම දකුණට සිග්නල් එක දාලා මෙතනින් දකුණට දානවා. අන්න මම දකුණට ආව දැන් මට යන්න පුළුවන් මගේ පාඩුවේ ඉඳ තියෙන ඉස්සරහා. දැන් ඔයාලා බලනවා හැමතිස්සෙම මේ ස්ටීරිං වීල් එක උනත් කන්ට්‍රෝල් කරන හැටි. අපි දැන් අවශ්‍ය ප්‍රමාණයට ස්ටීරිං එක ටර්න් කරලා අපි ආපහු ඒ ප්‍රමාණය ගන්න මතක තියා ගන්න ඕන. මගේ ස්ටීරිං වීල් කන්ට්‍රෝල් කරන වීඩියෝ තියෙන දැන් බලන්න මේ බ්‍රේක් එක යන හැටි දැක්කද? මගේ ස්ටීරිං වීල් කන්ට්‍රෝල් කරන වීඩියෝ මගේ වීඩියෝ ලිස්ට් එකේ තියෙනවා. ඔයාලා ගිහින් බලන්න කාට හරි මේ ස්ටීරිං වීල් එක කන්ට්‍රෝල් කරන හැටි ගැටලුවක් තියෙනවා නම් උනත් ගිහින් බලන්න පුළුවන්. මම මෙතනින් U turn එකක් ගන්නවා. ඒ නිසා ඔන්න බලන්න මම බ්‍රේක් එකකට යනවා දැන්. බ්‍රේක් එකට ගිහිල්ලා අන්න වාහනේ බ්‍රේක් ඔයගේ අදාළ ප්‍රමාණයට අඩු වුණාන් පස්සේ ආපහු ඇක්සලරේටර් එක අල්ලන්න තියෙනවා. දැක්කද? ඉතින් ওই විදිහට තමයි අපි බ්‍රේක් ඇක්සලරේටර් කන්ට්‍රෝල් කරන්නේ. මතක ඇතුව ඔයාලා කකුල් දෙකෙන්ම ඇක්සලරේටර් එක බ්‍රේක් එක පා ගන්න එපා. හැමතිස්සෙම එක කකුලයි යූස් කරන්නේ. දකුණු කකුල විතරයි බ්‍රේක් එකට ඇක්සලරේටර් දෙකට පාවිච්චි කරන් තියෙන්නේ. බ්‍රේක් එකෙන් කකුල බ්‍රේක් එක ඇක්සලරේටර් එකෙන් කකුල එළියට අරගෙන තමයි බ්‍රේක් එකට යන්නේ. හැමතිස්සෙම ඇක්සලරේටර් එකේ ඉඳලා බ්‍රේක් එකට යනකොට කකුල උඩට ගන්න වෙලාවේ වාහනේ වේගය ඔටෝමැටිකලි ටිකක් අඩු වෙනවා. මොකද ඇක්සලරේටර් එකෙන් කකුල උඩට ගන්න නිසා. ඉතින් ඔය ඔක්ක හැමතිස්සෙම ඔයාලා ෆලෝ කරන්න. මම කරපු විදිහට පිටිනේ හරි මොකක් හරි තැනකට ගිහලා පොඩ්ඩක් අපි පුරුදු වෙමු ඇක්සලරේටර් එකයි බ්‍රේක් එක කන්ට්‍රෝල් කරන හැටි. හරි මං හිතනවා මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා. අපි ආයෙ හමු වෙමු තවත් වැදගත් වීඩියෝ එකකින්. සුබ දවසක් සියලු දෙනාට.